අපි කතා කරමු ජපානයට ආවහම ඒ වගේ කියන්නේ තමන්ගේ ජීවිතේ එපා කියලා හිතන තත්ත්වයක් ඇති වෙන්නේ ඇයි? අර ජපාන් කොඩියේ මැද හිලක් තියෙන රතු පාට. මැද රවුමක් හිලක් නෙමෙයි. රවුමක් තියෙනනේ. ඔක බලක් කියලා හිතන්න. අපි කිව්වොත් එහෙනම් මිනිස් ජාවාරම කරන කට්ටිය ලස්සනට මාලා කරලා පෙන්නලා ජපාන කියලා එක්කෝ වෙන කොහාට හරි ගිහිල්ලා අතාරින්න පුළුවන් ජපානයක් නොවන තැනකට. කොනිචිවා. අදත් අපි කතා කරන්න යන්නේ ස්පෙෂල් ටොපික් එකක් ගැන. ඉතින් මේකට ගොඩ දෙනෙක් උරණ එන්න පුළුවන් විශේෂයෙන්ම මේ ජපානයේ මිනිස් ජාවාරම් කරන සෙට් එකක් ඉන්නවා. මොකද ඇත්ත කතා කරනවට හරිම අකමැති. මොකද තමන්ගේ බිස්නස් කැඩේ කියලා බයයි. ඉතින් අපිට හැම බිස්නස් නැහැ. අපිට නැති වෙන දෙයක් නැහැ. අපි බය නැහැ. ඉතින් අපි අද කතා කරන්න යන්නේ ජපානයේ කොල්ලෝ කෙල්ලෝ සියදිවි හානි කරගන්නේ ඇයි? My God. ඇත්තටම එහෙම වෙනවද? ඇත්තටම එහෙම වෙලා තියෙනවා. කීප වතාවක්ම අපිට වාර්තා වුණා එහෙම වෙලා තියෙන අපි සෝෂල් මීඩියා වලින් නේද? පත්තරෙන් නිවුස් වලින් දැක්ක එහෙම දේවල් සිද්ධ වුණා මේ ජපානයේ දිගට හරහට. හැබැයි මෑතකදී අපිට එහෙම වාර්තා වුණේ නැහැ. එහෙම වෙන්න එපා කියලා අපි ප්‍රාර්ථනා කරා. මොකද තමගේ ජීවිතේ නැති කරගන්නවා කියලා කියන්නේ එච්චර හොඳ දෙයක් නෙමෙයිනේ. ඉතින් ඒ අතර ශ්‍රී ලංකන්ස්ලා හිටියා. ඒ කියන්නේ තමන්ගේ ජීවිතේ එක හේතු මත ජීවිතේ නැති කරග අවස්ථා අපි දැක්කා. සමහර විට බඳින්න මැරි කරන්න ඔන්න මෙන්න හිටපු අයත් ඒ වගේ තමන්ගේ ජීවිතේ නැති කරගත් අවස්ථා අපිට අහන්න දකින්න හම්බුණා. ඔව්. ඉතින් අපි අර භූමිකම්පාව ආවට පස්සේ භූමිකම්පාව ගැන කතා කරලා දන්නේ නැහැ. භූමිකම්පාව එන්න කලින් සුනාමිය එන්න කලින් සුනාමිය ගැන කතා කරන්න ඕනේ. එතකොට තමයි සුනාමිය එද්දි මොකද්ද කරන්න ඕනේ කියලා හිතා ගන්න පුළුවන්. මෙතන නෙගටිව් එකක් ගැන නෙමෙයි කතා කරන්නේ. මෙතන පොසිටිව් අපි හිතන්නේ කොහොමද? මොන වගේ හේතු නිසාද මේ වගේ දේවල් හිතෙන්නේ? ඒ දේවල් තමයි කතා කරන්නේ. ඒ කියන්නේ කවුරු හරි මේක බලනවා නම් මොනයම් තත්ත්වයක ඉන්නවා නම් ඒකෙන් වැළකෙන්න තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න තමයි අද පොසිටිව් අපි මේ මාතෘකාව ගැන කතා කරන්නේ. ඉතින් මේක මේ ජපානයට එන ජපානයේ විසිට් කරලා යන්න එන කට්ටිය නෙමෙයි ජපානයේ දීර්ඝකාලීනව රැඳෙන්න එන අය අතරේ 99%ක්ම තියෙන ප්‍රශ්නයක් මේක. මට හිතෙනවා ජපානයේ විතරක් නෙමෙයි. ඒ කියන්නේ ගොඩක් බහුතරේ රටවල් වලට යන අයට මේ වගේ තත්ත්වයක් එනවා ඇති කියලා හිතෙනවා. ලංකාවෙන් එළියට යන හැමෝටම දීර්ඝකාලීනව රැඳෙන්න යන හැමෝටම මේ ප්‍රශ්නේ තියෙනවා. අපිටත් තිබුණා. අපි අර ජීවිතේ හානි කරගන්න මට්ටමට ගියේ නෑ. නැති වුණත් අපිට යම් මානසික කඩාවැටීමක් සිද්ධ වුණා. ඒක මුල් අවදියේ. එතකොට මේක සමහර කෙනෙක්ට දරා ගන්න බැරි වෙන්න පුළුවන්. එතකොට වෙන හේතුන් මත මේක දුර දෙක ගිහිල්ලා තමන්ගේ ජීවිතයට හානි කර ගැනීම දක්වා යන්න පුළුවන් මේ ප්‍රශ්නේ. ඉතින් ඒ නිසා තමයි අපි මේ විශේෂ මේ මාතෘකාව ගත්තේ. සහ අපිට එහෙම කරගන්න ගිහිල්ලා කතා කරන්න කාත් කවුරුවත් නැති තැන ඔයාලත් එක්ක පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද කියලා අපිත් එක්ක කතා කරපු 3-4 දෙනෙක්ම ඉන්නවා. සහ පස්සේ ඒ අය අපිට හම්බෙලා තෑන්ක්ස් කරලා අපිට ගොඩක් සතුටුයි ඒ කට්ටිය දැක්කහම අද ඔයාලා හින්දා තමයි මම මෙහෙම ඉන්නේ කියලා අපි ගාවට ඇවිල්ලා කතා කරපු 3-4 දෙනෙක් ඉන්නවා. ඉතින් අපිට ගොඩක් සතුටුයි. ඉතින් අපි මේ එදා ඉඳලා ආපු ගමනේ අපි එහෙම වැඩත් කරලා තියෙනවා කියලා කියන්න පුළුවන් අපිට. ඉතින් ඔයාට හිතලා තියෙනවද? කොහොමද? ඒ කියන්නේ ඔයාට හිතලා තියෙනවද ජපානයට ආවට පස්සේ එක හේතු මත ඔයාට ජීවිතේ ඕනේ නැහැ කියලා වගේ සිතුවිල්ලක් ඇවිල්ලා තියෙනවද? ජීවිතේ එපා වුණු අවස්ථා තියෙනවා. ජීවිතේ නැති කරගන්න ගියේ නෑ. ජීවිතේ එපා වුණා. ඒ කියන්නේ කලකිරුණා. මම මේ මොකද්ද කරගත්තේ? මට මොකද්ද උනේ? දෙයියනේ මම මේ මොකද්ද කරගත්තේ කියලා මම ගොඩක් මානසික වැටුණු අවස්ථා. ඇඬුණු අවස්ථා. මට ගොඩක් තිබ්බ මේ ආපු ගමනේ. ඒක දැන් 90%ක්ම නෑ. බට් පොඩි කලකිරීමක් මොකද්ද දුරස් බවක් තනිකමක් ඒක වෙනත් ආකාරයක තනිකමක්. ඒ කියන්නේ අර තමන්ගේ පවුල කියන එකෙන් වෙන් වෙලා රටෙන් වෙන් වෙලා ඉද්දි ඒක තියෙනවා. ඒක 100%ක්ම
තමන්ගේ රටෙන් එළියට ගිහිල්ලා සල්ලි නෙමේ මොනවා තිබ්බත් 100%ක්ම සතුටින් ඉන්න මිනිස්සු ඉන්නවා ඇති කියලා මම නම් හිතන්නේ මට හිතෙනවා ඒ කියන්නේ දැන් තම කොච්චර කොහොම කළා තමන්ගේ පවුලේ අම්මා තාත්තා වෙන්න පුළුවන් තමන්ට අර කම්ෆර්ටබල් සෝන් එකක් තියෙනවානේ ලංකාවේදී අපිට එළියට බැස්සත් යාළුවෝ ඉන්නවා හැමදේටම කවුරු හරිම ඉන්නවා කතා බහ කරන්න තියෙනවා ඒ කියන්නේ හිඟන්නේ එක්කත් මහත්තයෝ කියලා කතා කරනවානේ තමන්ට කම්ෆර්ටබල් සෝන් එකකින් ඈත් වුණාම ඔය කියන 10% ප්‍රමාණයක් තියෙනවා තමන්ට අර පුංචි මට මිස් වෙනවා වගේ දැනෙන පුංචි ප්‍රමාණයක් තියෙනවා ජීවිතේ පුංචි වෙලාවක් තියෙනවා. ඉතින් අපි කතා කරමු ජපානයේදී අපි දන්නේ වෙන රටවල මොකද අපිට වෙන රටවලට ගිහිල්ලා එක්ස්පීරියන්ස් නැති හින්දා අපි කතා කරමු ජපානයට ආවහම ඒ වගේ කියන්නේ තමන්ගේ ජීවිතේ එපා කියලා හිතන තත්ත්වයක් ඇති වෙන්නේ ඇයි? මොන වගේ හේතු හින්දාද කියලා. පළවෙනි එක තමයි මුලින්ම කතා කළා තනිකම කියන එක. තනිකම කොයි විදිහටද ඔයාට දැනුනේ? ඔයාගේ ස්ටුඩන්ට් ලයිෆ් එකේදී. ස්ටුඩන්ට් ලයිෆ් එකේදී. මෙහෙම ඒ කාලේ අපිට යාළුවෝ හිටියා. ගොඩ දෙනෙක් හිටියා. හැබැයි ඉන්න හැමෝම හිටියේ එකම අරමුණක සහ එකම ප්‍රශ්නක. අරමුණ තමයි කොහොම හරි මේ රටේ රැඳිලා ඉන්න එක. මොන ක්‍රමයකින් හරි. එතකොට හැමෝටම පවුලෙන් ඈත් වෙච්ච තමන්ගේ වයිෆ් වෙන්න පුළුවන් අම්මා තාත්තා වෙන්න පුළුවන් ඒ ඈත් වෙච්ච දුක තිබ්බා. ගොඩක් හිටිය දෙනා සතුටෙන් නෙමෙයි හිටියේ. ඒ කියන්නේ ෂා වව් කියන තැන ඒක දිගටම තිබ්බේ නැහැ. තනිකම මට දැනුන විදිහ ගැන කියනවා නම් මට ඔයා හිටියට මට අර මං අර මුලින්ම කියපු කම්ෆර්ටබල් සෝන් එකකින් ඈත් වුණාට පස්සේ මට අම්මයි තාත්තයි මිස් වෙන එක දැනුණා. ඊට පස්සේ මම ජොබ් එක කරපු එක මට මිස් වෙන එක දැනුණා. මොකද මං මාස 5ක් විතර මං ගෙදර හිටියා. එතකොට ඔයා නෑ ගොඩක් වෙලාවට උදේ ඉඳලා හවස් වෙනකන් මං ඉන්න ඕනේ තනියෙන්. සමහර දවස් ටිකක් රෑ වෙනකම් මං තනියෙන් ඉන්න ඕනේ. එතකොට ඒ කියන්නේ මට ජීවිතේ එපා වෙන තැනට ගියා කියන එක නෙමෙයි මම මේ කියන්නේ. එහෙම කවදාවත් හිතෙලා නෑ. හැබැයි අර තනිකම කියන එක ඒ කියන්නේ ඒක මෙහෙට ඇවිල්ලා සතියක් දෙකක් සමහර මාසයක් යනකම් ඒක එච්චර ගාණක් නෑ. එච්චර දැනෙන්නේ අර අලුත් පරිසරයක් තියෙනවා හැමදාම අලුත් දේවල් දකින්න හම්බ වෙනවා. ඒ කියන්නේ ඒ හින්දා නිකන් හෙන නිකන් ජීවිතේ අලුත් වීමක් වගේ දැක්කා. හැබැයි ඒක අර එකම විදිහට එකම රුටින් එක යන්න ගියාම සතියක් දෙකක් තිස්සේ එතකොට අර තනිකමත් එක්ක අයියෝ මොකද්ද මේ මට එපා වෙනවා මේක. අර ඒ වගේ තැනකට එනවා. යථාර්ථය දකින්නකම් ඇත්ත ස්වභාවය දකින්නකම් හරි ෆැන්ටසි එකක ඉන්නේ. අපිත් එහෙමයි. සකුරා මල් පිපෙන හිම කඳු තියෙන බුලට් ට්‍රේන් එකෙන් යන ඒ වගේ හරි ෆැන්ටසි ලෝකයක් තියෙන. ඒ උනට ඇත්ත යථාර්ථයට බහැපුවාම ඩංගාල මයිනස් ගිහිල්ලා තමයි නවතින්නේ. එතකොට එතන ඉඳලා ටික ගොඩ එන්න ඕනේ. ඉතින් හැමෝම ඒ ගේම ගහනවා. ඉතින් මේ එහෙම මේ අතරින් පතර ටික තමයි එහෙම අර මේ ඒක අර දරා ගන්න බැරුව ඒ ප්‍රෙෂර් එක දරා ගන්න බැරුව ඔයගේ තීරණ ගන්නෙ. ඉතින් ඇවිල්ලා මෙහි යථාර්ථයේ මුණ දෙද්දි හරි කටුකයි ඒ ජීවිතේ. රෑ දවල් නැතුව වැඩ කරන්න වෙනවා. එතකොට මෙහි සීතල කාලේ රස්නේ කාලේ සමහරට එළියෙන් වෙන්න පුළුවන් තමන් වැඩ කරන්නේ. එතකොට ඒක දරා ගන්න බෑ. තමන්ට අර තියෙන ආර්ථික ප්‍රශ්න. එතකොට මෙහි තියෙන මේ දේවල් කරගන්න ඕනේ. තමන් ජීවත් වෙන්න ඕනේ. ඉස්කෝලේට ගෙවන්න ඕනේ. ලෝන් ගෙවන්න ඕනේ. ඔය ප්‍රෙෂර් එක ටික එද්දි සහ තනිකම ඒ දේවල් මික්ස් වෙද්දි තමන් ඒ තත්ත්වෙට වැටෙන්න පුළුවන්. මං හිතන්නේ මේ වගේ ජපානයේ විතරක් නෙමෙයි වෙන ලෝකයේ ඕනම රටකට ලංකාව ඉඳන් යන අයට අපි රෙස්පෙක්ට් කරන්න ඕනේ. මොකද එයාලා මාර කට්ටක්. ඒ කියන්නේ ඇත්තටම ලංකාවෙන් එළියට යනවා කියන්නේ කොයි විදිහට ජීවිතේ පටන් ගත්තත් එතන කට්ටක් තියෙනවා. වෙනස් එක්ස්පීරියන්ස් ගන්න අපිට හම්බ වෙනවා. ඒක දුක වෙන්න පුළුවන්, සතුට වෙන්න පුළුවන්. ඉතින් මේ කට්ට කාගෙන තමන්ගේ ජීවිතේ ජය ගන්න හැමෝටම රෙස්පෙක්ට් කරන්න ඕනේ. මොකද ඒ තරම් කට්ටක් කාලා තමයි තමන්ගේ ජීවිතේ ඉස්සරහට අරගෙන යන්නේ. ඒ අස්සේ ඉන්නවා සමහර විට තමන්ගේ ජොබ් එක කරලා තමන්ට ඉස්කෝලේ ෆීස් ගෙවලා ඒ ඔක්කොම කරලා අර ලෝන් එක ගෙවා ගන්න සල්ලි මදි වෙන අවස්ථා තියෙන්න පුළුවන්. සමහර විට මෙහෙට ඇවිල්ලා ජොබ් එකක් හොයාගන්න ගොඩක් කල් යන්න පුළුවන්. එතකොට තමන්ට ලෝන් එක ගෙවා ගන්න බෑ. එතකොට ලෝන් එක ගෙවා ගන්න බැරුව ඊට ගඩන් උකස් අරගන්න බෑ. ඒවා සින්න වෙන්න යනවා. එතකොට ඒ ප්‍රශ්න ඉස්කෝලේට සල්ලි ගෙවා ගන්න බෑ. ජොබ් එකක් හරියට කරගන්න බෑ. සමහර විට ලැන්ග්වේජ් එක නැතිකම හින්දා තමන් කරගෙන යන ජොබ් එක ඉස්සරහට කරගෙන යන්න බෑ. නවතින්න වෙනවා. ඒ වගේ එක හේතු එක්කහුව වෙලා එකම කෙනාට ඒ වගේ තමන්ට ජීවිතේ නැති කරගන්න අවස්ථා අපි දැකලා තියෙනවා සහ
ඒ වගේ එක්ස්පීරියන්ස් අපිට අහන්න දකින්න හම්බෙලා තියෙනවා. කොහොමරි දැන් තමන් ඈත්වීමත් එක්ක තමන්ගේ සම්බන්ධතා තමන්ට හරියට පවත්වාගෙන යන්න බැරි වෙලා ඒව නැති වෙද්දී සමහර විට දැන් මෙහෙ තනි වෙලා ඉන්නේ. තව ප්‍රශ්න ගොඩක් තියෙනවා. තව තමන්ට निराකරණය කරගන්න ප්‍රශ්න ගොඩක් තියෙද්දි අර වගේ තමන් ආදරය කරන දේවල් තමන්ගෙන් ගිලිහිලා යද්දි තමන්ට ඒ වගේ ජීවිතේ නැති කරගන්න හිතෙනවා. සහ මම අර කිව්වේ මැරි කරන්න ඕන්න මෙන්න තියෙන අයත් අපි දැකලා තියෙනවා ඒ විදිහට තමන්ගේ ජීවිතේ නැති කරගත් අවස්ථා ජපානය ඇතුලේ. ඉතින් ඒක වෙන්නේ අර දුරස්වීමත් එක්ක මේ කාර්ය බහුල වෙනවනේ. මේ ජොබ් එකක් හොයාගෙන වැඩ කරන්න එන. එතකොට ටයිම් එකේ තියෙන මේ ગેප් එක. දැන් සමහර වෙලාවට අපි මේ ජපානයේ වැඩ ඉවරලා ගෙදර ගිහිල්ලා රෙස්ට් කරන්න ගද්දි සමහරට ලංකාවේ එක්කෙනා නිදාගෙන වෙන්න පුළුවන්. නැත්නම් ඒක අනිත් පැත්ත වෙන්න පුළුවන්. යාට රෙස්ට් එකක් හම්බෙද්දි අපිට මේ අපි නිදාගෙන ටයිම් එක වෙන්න පුළුවන්. එතකොට ඒකත් එක්ක ටික මගහැරීම් වෙන්න පුළුවන්. එහෙම වෙලා සම්බන්ධතා කියන එක නැවතෙන්න පුළුවන්. ඒක ඉතින් මොන විදිහේ වෙන්න ආදර සම්බන්ධතාව වෙන්න පුළුවන් නැත්නම් ෆැමිලි ලයිෆ් වෙන්න පුළුවන්. ඒක එහෙම වෙන්න සම්භාවිතාවක් තියෙනවා. තව තමයි non stop වැඩ කරන එක. කියන්නේ නිවාඩුවක් නැතුව එක දිගට අපේ අය වැඩ කරනවා. සල්ලි හොයන්න ඕනේ. මොකද දැන් ස්කූල් ෆීස් ගෙවා ගන්න ඕනේ. Tamanට ලෝන් තියෙනවා නම් ඒව ගෙවා ගන්න ඕනේ. Tamanට මේ හොඳ ජීවිතයක් ගත කරන්න ඕනේ. ඒ හැම දෙයකටම සල්ලි ඕන වෙනවා. මේ හැමදේම සල්ලි. එතකොට සතියේ දවස් 7ක් මදි වැඩ ටික ඉවර කරගන්න. එතකොට දිගටම නිවාඩුවක් නැතුව දිගටම වැඩ කරනවා. අන්න එතනින් Tamanට අර ජීවිතේ එපා වෙන තත්ත්වයට එන්න පුළුවන්. අධික ලෙස වෙහෙස වීම සහ මානසික සුවයක් නැතිවීම. ඒ කියන්නේ ඒක කායිකවත් බලපාන්න පුළුවන් මානසිකවත් බලපාන්න පුළුවන්. අධික ලෙස වැඩ කිරීම. සමහර මගේ යාළුවෝ හිටියා මම නම් එහෙම වැඩ කරේ නෑ. පැය 2යි නිදාගන්නේ. දවසටම පැය 2යි නිදාගන්න ඇත්තටම. එනවා ඒ කියන්නේ වැඩේ ඉවරලා සමා වෙන්න. අපි මේව දඟලනවා. පොඩි බාධා කිරීම එනවා. ඉතින් සමා වෙන්න ඕනේ. ඉතින් සමහර වෙලාවට ඒ ළමයා වැඩ කරලා තවත් තැනක වැඩ කරලා ගෙදර එන්නේ පාන්දර 2ට. ඊට පස්සේ ආයේ 2ට ඇවිල්ලා නාල කරලා නිදා ගන්නවා. නිදාගෙන පැය 2යි ආයේ 6ට 4ට නැගිටිනවා. උදේ වැඩට යනවා. ගිහිල්ලා ඉස්කෝලේ යනවා. ඔහොම තමයි ලයිෆ් එක. පැය 2යි නිදාගත්තේ. එහෙම වැඩ කරා. ඉතින් මමත් කාලයක් වැඩ කරා මේ නයිට් මොනවත් කරේ නැහැ. සතියේ එක නිමාඩුවක්වත් ගන්න නැතුව වැඩ කරා. අන්තිමේදී වැඩ කරලා මට මේ උතුර දකුණ මාරු වෙන සීන් එකක් ආවා පොඩ්ඩක්. අර කයිෂේක වැඩ කරා මේ කයිෂේ කම්පැනි එකක වැඩ කරා. එතන තියෙන්නේ මේ වෙන් කරලා තියෙන කඩවල් වලට කඩවල් 30 ගානක් තියෙනවා. ඒ කාඩ් 30ක් තියෙනවා. කාඩ් 30ට මැද තියෙනවා පැලට් එක. ඒකට බාකෝඩ් එක අල්ලපුවාම අදාළ කඩේ ලයිට් එක පත් වෙන එකට ගිහිල්ලා තියන්න ඕනේ. ඔහොම කස ගාලා මේ වැඩ කට්ටිය සමහර වෙලාවට මං ලයිට් එක පත් වෙනවා පේනවා ගිහිල්ලා බැලේන ලයිට් එක පත් වෙන්නේ නැති තැනකට තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේ අර ඔළුව විකාර වෙන තත්ත්වයක් ආවා. ඒතර මම හිතලා මේ මට මොකද්ද වේගෙන ඉන්නේ කියලා මම හිතලා මං පොඩ්ඩක් වැඩ කරන එක එතන නැවතුවා. ඒ විදිහට අර තමන් අධික ලෙස වෙහෙස වීම අර මානසිකව සහ කායිකව දෙකම බලපාන්න පුළුවන්. එතකොට අපි කියන තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඊට පස්සේ අන්තිමට එන එක මේ වගේ තව ගොඩක් හේතු තියෙන්න පුළුවන්. ඔයාලට මොනවා හරි මේක ගැන එක්ස්පීරියන්ස් තියෙනවා නම් එහෙම නැත්නම් තව හේතු ඔයාලා හිතන දේවල් තියෙනවා නම් පහලින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද අපි කියන දේවල් වලට ඇරෙන්න කමෙන්ට් බලලා කවුරු හරි මොන හරි දේවල් ඒ කියන්නේ තමගේ ජීවිතේට එකතු කර ගන්නවා නම් මේ වගේ තත්ත්වයක ඉන්න කෙනෙක් තව ස්ටෙප් එකක් උඩට ඇවිල්ලා එහෙම නැතුව තමගේ ජීවිතය ගැන පොසිටිව්ව හිතන්න පටන් ගන්නවා නම් ඒක තමයි වටින්නේ. ඒ හින්දා ඔයාට එහෙම එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් ඒකෙන් කොයි විදිහටද ගැලවුනේ එහෙම නැත්නම් මේකට තව එකතු කරන්න දේවල් තියෙනවා නම් පහලින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. එතකොට මේ වීඩියෝ එක බලන ඕන කෙනෙකුට කමෙන්ට් එකක් කියවන්න පුළුවන් හින්දා. ඉතින් ඊට පස්සේ අපි කතා කරමු ඊළඟට තියෙන ලොකුම හේතුව. ඒ කියන්නේ මේ හැම ප්‍රශ්නෙම එකතු වෙලා අන්තිමට හැදෙන තැන එහෙම නැත්නම් නවතින තැන තමයි ડિප්‍රෙෂන් කියන තත්ත්වේ. මේ ඕකේ හොඳම කතාවක් කියලා තිබ්බා පොඩ්ඩක්. අපේ පොඩ්ඩක් කියලා තිබ්බා ડિප්‍රෙෂන් හැදිච්ච කෙනෙකුට
තමන් කරන්නේ මොනවද කියලා ඒ කියන්නේ දැනෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ ඒ වෙලාවේ යා හිතනවා ඒක තමයි හරි කියලා. ඒක නිකන් දැනෙන්නේ නැහැ. ඒ ෆීලිං එක කියන්න තේරෙන්නේ නැති ෆීලිං එකක් කියලා. ඒ කියන්නේ මේ ඔය ડિප්‍රෙෂන් කියන එක ඔයාලා තවදුරටත් අධ්‍යයන කරන්න ඕන එකක්. ඒ කියන්නේ එහෙම තමන්ට දෙයක් දැනෙනවා නම් තමන්ට ડિප්‍රෙෂන් තියෙන්නේ කියලා අනිවාර්යයෙන්ම ඩිප්‍රෙෂන් ගැන හොයලා බලන්න. නැත්තම් Google එකේ සර්ච් කරපුවම මොන තරම් එනවා. ඉතින් හොයලා බලන්න ડિප්‍රෙෂන් කියන්නේ විවිධාකාර පැති වලට යන්න පුළුවන් දෙයක්. ඉතින් අන්තිමේදී තමන්ගේ ජීවිතය නැති කර ගැනීම දක්වා යන්න පුළුවන් ලෙඩක්. මේක බේත් වලින් සනීප කරන්න පුළුවන්. ඒ හින්දා සැලකිලිමත් වෙන්න තමන් මොන අතරද ගමන් කරමින් ඉන්නේ කියලා පරිස්සම් වෙන්න. ඒ කියන්නේ තමන්ට ගොඩක් ප්‍රශ්න තියෙනවා. දැන් ලෝන් ගෙවා ගන්න ඕනේ, ස්කූල් ෆීස් ගෙවා ගන්න ඕනේ. තමන්ට කවුරුත් නැහැ. මං තනි වෙලා ඉන්නේ. මට තිබ්බ එෆෑ එකත් බ්‍රේක් අප් වෙලා තියෙනවා. ඔය වගේ ගොඩක හිටිද්දි ඔයා ඉන්නේ තනියෙන් නම් සමහරට ඔයාට අර හිතෙන්නේ නැතුව ඇති මං ඉන්නේ කොතනද කියලා. හැබැයි ඔයා ડિප්‍රෙෂන් තත්යකට ගිහිල්ලා තියෙන්න පුළුවන්. ඒක ගැන කතා කරන්න තරම් අපි දන්නේ නැහැ. ඒ කියන්නේ ડિප්‍රෙෂන් තත්ත්වය ගැන කතා කරන්න තරම් අපි දන්නේ නැහැ. කරන්න අපි ඇවිල්ලා මේ ඔව් ඒ සම්බන්ධයෙන් ප්‍රවීණව නෙමෙයි. ඉතින් ඒ නිසා තමන් ගැන සැලකිලිමත් වෙලා ඒ වගේ ප්‍රශ්න ගොඩක ඉන්න කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම තව කෙනෙක්ගේ උදව්ව අරගෙන ඒක ડોක්ටර් කෙනෙක් හම්බෙන්න. එහෙම නැත්නම් ලංකාවේ අපිට පුළුවන් ඔන්ලයින් ඒ සම්බන්ධව මොන හරි දෙයක් කරන්න. ඉතින් ඒ වගේ දෙයකට අනිවාර්යයෙන් යොමු වෙන්න. මේ ඒ වගේ දෙයකින් ගැලවෙන්න නම් සාමාන්‍ය ජපානයේ ඇතුළේ ජීවත් වෙන කෙනෙකුට ඔයාට නැද්ද ඒ වගේ ප්‍රශ්න? ડિප්‍රෙෂන්ද? ඕ නැද්ද ඩිප්‍රෙෂන් තියනවද කියන්නේ? මේ ඉන්නකෝ. ඉතින් ඒ වගේ තත්යකට නොයා අපි සාමාන්‍ය රටකට ජපානයට විතරක් නෙමෙයි වෙන ඕන රටකට යන්නේ තමන්ගේ ජීවිතය හදාගන්න බලාපොරොත්තු වෙන. සමහරවිට තමන්ගේ අම්මා තාත්තා වාදේ බලාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා දියුණු වෙනවා දකින්න එක තමයි ඔයාගේ අම්මගේ තාත්තගේ එකම සතුට වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ බලාපොරොත්තු ගොඩක් එක්ක හිටිද්දි ඔයාගේ ජීවිතේ නැති කරගන්න එක නෙමෙයි හැම ප්‍රශ්නයකටම උත්තරය වෙන්නේ. ඉතින් මේ වගේ තත්යකට එන එක නතර කරගන්නේ කොහොමද අපි? එකක් කියන්න පුළුවන් ඔයාට යාළුවෝ හදාගන්න. හැමෝම නම් යාළුවෝ නෙමෙයි. හැමෝම හොඳ යාළුවෝ නෙමෙයි. සමහරවිට හදාගන්න යාළුවෝ හින්දා ඔයා මේ ජීවිතේ නැති කරගන්න පුළුවන්. ඒ හින්දා යාළුවෝ ගැන සැලකිලිමත් වෙන්න හොඳ යාළුවෝ. හොඳ යාළුවෝ තෝරගන්න අමාරුයි. බට් ඉතින් එහෙමයි කියලා මිනිස්සු ආශ්‍රය නොකර ඉන්න බෑනේ. ඒ හින්දා යාළුවෝ අඳුරගෙන ආශ්‍රය කරන්න සහ තෝරා බේරගෙන යාළුවෝ හදාගන්න. ඒ වගේම තමන්ට මේ හොඳට සවන් දෙන යාළුවෝ ඉන්නේ. ඒ කියන්නේ අර තමන්ගේ ප්‍රශ්නයක් කිව්වහම ඒකට hinaව කියන්නේ ඕවා මොනවද මටත් මෙහෙම වුණා ඒ වගේ කියන යාළුවෝ නෙමෙයි. තමන්ගේ ප්‍රශ්නේ තේරුම් අරගෙන මේක මෙහෙමයිද අපි මේකට කොහොම හරි උත්තරයක් හොයමු. අන්න ඒ වගේ පොසිටිව් හිතන යාළුවෝ එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි ගොඩාක් 10 දෙනෙක් ඕන එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි හිටියොත් ඇති තමන්ගේ ජීවිතේ අර තත්ත්වෙන් වළක්ව ගන්න. ඒ හින්දා හොඳට හිතන ඒ කියන්නේ පොසිටිව් තින්කින් තියෙන හොඳ යාළුවෙක් දෙන්නෙක් ආශ්‍රය කරන්න. ඒ වගේම තමයි ඔයා මොන හරි කැමති දේවල් තියෙන්න පුළුවන්. අපි හැමෝම කැමති දේවල් තියෙනවානේ. දැන් අපි දෙන්න ආසයි වීඩියෝස් කරන්න. විනෝදාංශ. ඔව්. නැද්ද? දැන් අපි දෙන්න ආසයි ෆොටෝ කරන්න, කියන්නේ ෆොටෝග්‍රැෆි වලට, වීඩියෝග්‍රැෆි වලට ආසයි, චිත්‍ර අඳින්න ආසයි, ට්‍රැවල් කරන්න ආසයි. ඒ වගේ තව අයට ඒ වගේ දේවල් තියෙන්න පුළුවන්. ඔයා ඔහොම කියද්දි මට මතක් වෙනවා මං ලංකාවේදී ෆොටෝග්‍රැෆි කරා. කවි ලිව්වා. අපි දෙන්නමල කවි ලිව්වා. චිත්‍ර ඇඳා. හරි ලස්සන ජීවිතයක් මං ගත කරා. ජපානට ඇවිල්ලා අවුරුදු 6ක් යනකම් 5ක් 6ක් යනකම් ෆොටෝ එකක් ගැහුවේ නැහැ, චිත්‍රයක් ඇන්දේ නැහැ, කවියක් ලිව්වේ නැහැ. අදටත් කවියක් ලියලා නැහැ මම. ඊට පස්සේ ඔයා මට කවි ලිව්වනේ. ඒ ඔයාට ඉතින් ලිව්වා ඉතින් බැරි හින්දා ඉතින් නොලියා බැරි හින්දා. ඕනේ හරි නරකයි. හොබි කරන්න හොඳ දේවල් කරන්න. නරක හොබිත් තියනවද? ඒ බොන එකේ මේමයි ඉතින් ඒක මේ ස්ට්‍රෙස් ලෙවල් එක ඒ කියන්නේ ඒකත් හොඳයි. ඔව් අඩු කරගන්න එක. යාළුවෝ සෙට් වෙලා පොඩි අඩියක් දාන්න බොන කෙනෙක් නම්. බොන්න නැති කෙනෙක් නම් යාළුවෝ සෙට් වෙලා යාළුවෝ සෙට් එකෙන් බොන්න නැත්තම් පැන්ට බොන්න. ඉතින් ඒ වගේ මොනවා හරි නේ කට්ටිය එකතු වෙලා කතා බහ කරන්න සතුරු සාමිච්චියේ යෙදෙන්න සහ තනි වෙන්න යන්න එපා.
ඒක මේ අපි කියන්නේ බොන්න ඒ කියන්නේ ඒක හොඳ දෙයක් නෙමෙයි අපි කියන්නේ මේ හැමදාම සතියේ හැම වීකෙන්ඩ් එකේම එහෙම කරන්න කියන එක නෙමෙයි මාසෙට එක වතාවක් හරි යාළුවොත් එක්ක හම්බ වෙලා කතා බහ කරලා ඒ වගේ වෙලාවක් ගත කරන්න. එතකොට ඔයාගේ අර ස්ට්‍රෙස් ලෙවල් එක අඩු කරගන්න පුළුවන්. ඒ වගේම දැන් මෙයා මං ස්ට්‍රෙස් වෙනවා කියලා දැනගත්තාම බලෙන් යවන්න. සෙට් වෙන්න කියලා. වරි කියනවා. ඊට පස්සේ අපිට කරන්න පුළුවන් දෙයක් තමයි ඔයා සතියේ දවස් 7ම කොච්චර ප්‍රශ්න තිබුණත් වැඩ කරන්න යන්න එපා. අඩුම තරමේ සතියේ දවස් 6ක් වැඩ කරලා එක දවසක් තියාගන්න ඔයාට ඔයා වෙනුවෙන් ජීවත් වෙන්න එක දවසක් පොඩ්ඩක් නිවිසනසිල්ල ඉන්න තමන් කැමති දේවල් කරන්න ඉතුරු කරගන්න සතියේ දවස් 7ම වැඩ නොකර. සහ තමන්ට ආදර කරන කට්ටියට සහ තමන්ගේ පවුල කට්ටියට ෆෝන් කෝල් එකක් ගන්න කතා කරන්න. මෙහෙම කිව්වට මටත් මග ඇරුණා පවුල කට්ටියව ඉතින් තමන් ආදර කරන කට්ටියව මග ඇරුණා. එහෙම කිව්වහම ආදර කරන කට්ටිය කියලා වැරදි හිතන්න එපා. මේ පවුල කට්ටිය මග ඇරුණා. සහ ලෙඩක් තියෙනවා ෆෝන් කෝල් රින් වෙද්දී ෆෝන් කෝල් ආන්සර් කියන්නේ කරන්න හිතෙන්නේ නැහැ. එහෙම ලෙඩක් තියෙනවා. ඒ කියන්නේ ඒක ලෙඩක් කියලා එහෙම හඳුනාගත්ත මේක ලෙඩේ කියලා නෑ. බට් එහෙම දෙයක් තියෙනවා. කෙනෙක් එක්ක කතා කරන්න හිතෙන්නේ නැහැ. තනි වෙන්න හිතෙනවා. ඒ වගේ මානසික අවදි තියෙනවා මේ ડિප්‍රෙෂන් කියන එකේ විවිධාකාර තත්ත්ව තියෙනවා. ඉතින් එහෙම වෙන්න එපා. ඒකෙන් ටිකෙන් ටික තමන් යන්නේ මේ අවදානම් පැත්තට. ඒ හින්දා ආදර කරන කට්ටියට සහ පවුලේ කට්ටියට කෝල් එකක් ගන්න සතියට එක සැරයක්වත් ඒ කට්ටියත් එක්ක කතා කරන්න. මං හිතන්නේ ඒක වෙන්නේ අපි බිසි වුණාම වැඩත් එක්ක අර අපි නිදහසේ ඉන්න ටයිම් එක අපිට අරගන්න හිතනවා. ඒකෙත් අර කෝල් එකක් අරගෙන කියවන්න දැන් මොකද අනිත් කෙනා අහන දේවල් වලට උත්තර දෙන්න ඕනේ, මගේ දේවල් කියන්න ඕනේ. එතකොට අර ඒකත් හරිම වදයක් විදිහට දැනෙන්නේ. ඉතින් ඒ වගේ තමයි තමන්ගේ ආදරය කරන මිනිස්සු වෙනුවෙන් එක විනාඩි 5ක් වෙන් කළොත් ඔයාගේ ඔය තියෙන ස්ට්‍රෙස් මට්ටම අඩු කරගන්න පුළුවන් ජපානයේ හෝ වෙනත් රටක ඉන්න අයට. ඉතින් හැමෝටම වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් අපි දන්න තරමින් අපි ඔයාලට එක්ස්පීරියන්ස් කරලා තියෙන තරමින් අපි ඔයාලට විග්‍රහ කරලා දෙනවා. ඉතින් ගන්න නොගන්න එක ඔයාලගේ වැඩක්. දැන් තව කියන්නේ ගන්න කියලා. දැන් තව දෙයක් තියෙනවානේ. දැන් සාමාන්‍යයෙන් Tamanට තමගේ ජීවිතේ ඕන් නැහැ කියලා හිතෙන තැනටපත් වෙන්න පුළුවන් තව හේතුවක් තමයි රටකට ඇවිල්ලා Tamanට උපරිම නිදහස හම්බ වෙනවා ඒ රටේ ඕන විදිහක ජීවත් වෙන්න. මේ වගේ රටවල ජපානයේ වගේ රටවල් වල හැමදේම ඕපන්. හැමදේම තියෙනවා. බොන්නද කන්නද හැමදේම කරන්න පුළුවන්. එතකොට සමහර අයෙක් ඉන්න පුළුවන් ඒ වගේ විනාශ වෙන දේවල් කරලා තමන්ට ජීවිතයට මූණ දෙන්න බෑ, තමන්ගේ අම්මා තාත්තට මූණ දෙන්න බෑ, ගෙවල් වල මිනිස්සුන්ට මූණ දෙන්න බෑ. අන්න එතෙන්දී තමන්ගේ ජීවිතේ එපා කියලා ජීවිත අතාරින අවස්ථා අපි දැකලා තියෙනවා. ජපාන විතරක් නෙමෙයි ඕස්ට්‍රේලියාව ඒ වගේ රටවල් වලින් එක වැරදි වැඩ කරලා කොල්ල කෙල්ලෝ මේ විදිහට සියදී හානි කර ගැනීම වලට වැඩි ඒ වගේ සිද්ධි වාර්තා වුණා එක වෙබ්සයිට් අනම්මනම්. ඉතින් ඒ වගේ වැඩ වලට යන්න එපා. සහ ඒක රටට ලෝකෙ මුණ දෙන්න බැරුව තමන්ට ඒ වගේ තත්ත්වයට පත් වෙන්න සිද්ධ වෙයි. අනිත් දේ තමයි අතිශෝක්තියක් කියන්නේ තමන් කියන්නේ ඒ කියන්නේ සෝෂල් මීඩියා වල ආපු දවසේ ඉඳලා කියන්නේ රටකට හරි කියන්නේ ජපානයට හරි වෙන රටකට හරි කොහේ හරි ගියාම තමන් ගැන අතිශෝක්තියෙන් තමන් මවාපානවා සෝෂල් මීඩියා වල. ඊට පස්සේ ඒක පොඩ්ඩක් මේන්ටේන් කරන්න අමාරුයි හැමදාම. ඒ කියන්නේ අපි කියන්නේ බොරුවට රඟන්න එපා කියලා. ඉතින් ඒ වගේ බොරු මවාපෑම් වලට තමන් ගැන රටට ලෝකෙට පේන්න එහෙම කරන්න යන්න එපා. අන්තිමේදී තමන්ට ඒක තමන්ටම මානසික වදයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙමයි අපි ලස්සනට අඳින්න ඕනේ, ලස්සන දේවල් ගන්න ඕනේ, වාහන ගන්න ඕනේ, අරවා මේවා ගන්න ඕනේ. ඒක හරි. ඒ වුණාට අර මුල් කාලේ ඉඳලාම අපිට නැති දේවල් අපි මවලා පෙන්වන්න ගියාම අපිට ඒක මේන්ටේන් කරගෙන යන්න හරිම අමාරුයි. ඊට පස්සේ පහසු කාලේ එනවා මානසිකව ප්‍රශ්නයක් වෙනවා. මම මේකට මොකද කරන්නේ? මෙහෙම කියලා වෙන ප්‍රශ්න වැඩි ඕනේ මේ කියන්නේ ස්ටාර්බක්ස් එකට ගිහිල්ලා කොෆි එකක් බීලා දාන ෆොටෝ එකත් අපේ ලංකාවේ අය ගන්න හරි ලොකු විදිහට. ඉතින් ඒ වගේ දෛනිකව තමන්ගේ ජීවිතේ මේන්ටේන් කරගෙන යන්න ගියාම ප්‍රශ්න
ඇති වෙන්න පුළුවන්. ඔන්න දැන් අපිට කියන්න බෑ මුං කාලා ඇදලා ඉන්නවට ගරහනවා මේම කියලා. අපි කිව්වේ බොරුවට මවාපාලා බොරු තමන් ගැන මේකක් හදලා ඒක මේන්ටේන් කරගන්න යන්න බැරි වුණාම තමන්ට ඒක මානසික වදයක් වෙලා තමන්ගේ දෛනික ජීවිතේ පිරිහිලා එක එක ප්‍රශ්න එන්න පුළුවන්. ඒ හින්දා අපි ඒව කිව්වේ. ඒ කියන්නේ අර එක වැරදි විදියට ගන්න එපා. ඔව් එක බොරුවක් වහන බොරු 100ක් කියන්න අන්න ඒ වගේ කතන්දරයක් වෙනද හිතන්නකෝ. ඔයා ඔන්න අලුතෙන් ගෑල්ළමිකෙක් යාළු වෙනවා. ගෑල්ළමයා දැන් දකින්න සෝෂල් මීඩියා වල ඔයාට ලස්සන රූපයක් තියන් ඉන්න සෑහෙන පොරක් විදියට තමයි දකින්නේ. ඉතින් දැන් ඕක කටහඬටත් ෆිල්ටර් දාලා මූණටත් ෆිල්ටර් දාලා අන්තිමේදී ඒක දිගටම කරගෙන යන්න බැරිව ගියාපුවාම තමන්ට මානසික වදයක් වෙනවා වගේ බොයි ෆ්‍රෙන්ඩ්ලට ගර්ල් ෆ්‍රෙන්ඩ්ලට මාට්ටු වුණාම ප්‍රශ්නයක් වෙනවා වගේ. ඒ හින්දා ඒ තත්ත්වයටපත් වෙන්න එපා. අර මේන්ටේන් කිරීමේ ප්‍රශ්නය වෙලා ඕක මානසික ප්‍රශ්නයක් වෙලා එහෙන කතන්දරයක් වෙනවා පොරක් වෙන්න ගියාම අනවශ්‍ය විදියට. විශේෂයෙන් ඕනේ ගෑල්ලම් පිටලම යාළුවාට පස්සේ ඊට පස්සේ කොහොමද ඕකට මූණ දෙන්නේ? දේවල් නැහැ කියලා දැනගත්තාම ඒ කෙල්ල හරි කොල්ල හරි දාලා යයි. ඕනේ සමහරු කියනවා මං හිතන් හිටුවේ එක්කනනේ මේනේ මැරි කරලා ආපුවාම කියලා. අර එහෙම කිය හම්බෙලා තියනවාද? ඒ වගේ හම්බෙලා තියෙනවා. ඒ වගේම තමයි ඔයා කෙනෙක් තෝරගද්දිත් ඔයාට ජීවිතේ ඉස්සරහට අරගෙන යන කෙනෙක් තෝරගනිද්දිත් ඔන්න ඔය දේවල් ගැන පොඩ්ඩක් හොඳට හොයලා බලන්න. ෂෝ ඔෆ් කරන කෙනෙක් එක්ක යාළු වෙද්දි පොඩ්ඩක් එයා ගැන හොයලා බලන්න. මෙයාගේ ඇතුලේ තියෙන්නේ, ඒ කියන්නේ මෙයා ඇත්තටම මේ කෙනාද කියලා. නැත්නම් yes විශේෂයෙන්ම ජපානයේ කොල්ලෝ කෙල්ලෝ දෙගොල්ලොටම කියන්න ඕනේ මේක. තමන් ජපානට ඇවිල්ලා තමන්ගේ ගමනට කලින් FIR එක ඉස්සර කරගත්තොත් ගොඩක් වෙලාවට මේ වගේ රැවටීම් වලට ලක් වෙන්න පුළුවන්. මොකද හැමෝම ඉන්නේ එකම අරමුණක, ගොඩ යාමේ අරමුණක. එතකොට තමන්ගෙන් දේවල් ඉෂ්ට කරගෙන සේරම කරගෙන තමන් ගොඩ ගිහිල්ලා කෙල්ලව කොල්ලව අතාරින සිද්ධි අපි අනන්තවත් දැකලා තියෙනවා, එක්ස්පීරියන්ස් කරලා තියෙනවා, අහලා තියෙනවා. ඒ හින්දා කියන්නේ දැඩි ලෙස විශ්වාස කරන්න එපා. අපි හිතමු ලැන්ග්වේජ් ස්කූල් යනවා කියලා. ලැන්ග්වේජ් ස්කූල් යන කාලෙම හම්බ වෙනවා කොල්ලා කෙල්ලා. ඊට පස්සේ කොල්ලා හරි කෙල්ල හරි හිතනවා මං ඩිපෙන්ඩින් දානවා, මෙයාට ජොබ් එකක් ගන්න මං උදව් කරනවා කියලා. ඒ මට්ටමට එනකන් තමන් සියලු කැපකිරීම් කරලා ඩිපෙන්ඩින් දානකම් බලන් ඉන්නවා. කොල්ලා සේරම කරගෙන එක පාටම මාරු වෙනවා. ජොබ් එකකුත් කරගෙන අරගෙන සෙම්මොන් සොසිගියෝ වෙලා ජොබ් එකකුත් හොයාගෙන කොල්ලා මාරු වෙනවා. හෝ කෙල්ල මාරු වෙනවා. දෙගොල්ලම අපි දැකලා තියෙනවා මේ වැඩේ කරනවා. අන්තිමේදී අර අසරණ ළමයා පව් මේවා අපි කියන්නේ නිකන් හිතලානේ මේවා අපිට අහන්න දකින්න හම්බෙච්ච එක්ස්පීරියන්ස් වලින් තමයි කියන්නේ. ඒ නිසා පරිස්සමයි. ඊට පස්සේ මේ දැන් අපි කියවනේ කලින් ආතල් දාන කතන්දරය ගැන මට ඒකෙදි කියන්න අමතක වුණා මේක. ඔය ආතල් දාන එක සීමාව ඉක්මවල ගියොතින් ඔය විදිහේ මානසික ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන් ජීවිතේ නැති කර ගන්න තැන. මොකද ආතල් වැඩි වෙලා සතියට දෙතුන් පාරක් ආතල් දානවා, හම්බ කරන දෙයක් නැහැ. ලෝන් ගෙවන්න තියෙනවා, ඉස්කෝලේ සල්ලි ගෙවන්න තියෙනවා, පවුලේ ප්‍රශ්න තියෙනවා, සමහර විට තමගේ වයිෆ් ලංකාවේ ඉන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න ගොඩක් එක සතියට දෙතුන් පාරක් යාළුවොත් එක්ක ආතල් දාලා තමන්ගේ අතින් වියදම් කරගෙන ඔන්න එතනදිත් තමන්ගේ ජීවිතේ හානි වෙන තැනට එන්න පුළුවන්, මානසික ප්‍රශ්නයක් හැදෙන්න පුළුවන්. එහෙනම් ආතල් මට්ටමකට තියාගන්න. right. අනුන් කරන දේ කරන්න ගියොතින් අපිත් වඳුර වෙනවා. ඒ හින්දා මේ කවුරුවත් කරන්නන් වාලේ ඒ සේරම ඔයා කරන්න යන්නත් එපා. ඔයාගේ ගමන ෆස්ට් තියාගන්න. ලොකු දේවල් වලට වේදම් කරන්න යන්න එපා. ඕනට වැඩිය විශේෂයෙන්ම වාහන සහ ඇඳුම් පැළඳුම් වගේ දේවල් වලට තමන් මට්ටමකට එනකම් මම කියන්නේ නැතුව මේ උඹලා වාහන ගන්න එපා, අඳින්න එපා කියලා කියනවා නෙමෙයි. ඉතින් ගොඩ දෙනෙක් අපි දැකලා තියෙනවා ජපාන්ට ඇවිල්ලා මාස ගානකින් ලොකු වාහන ගන්නවා යන කමක් නැහැ. තමන්ට තියෙනවා නම් ඒක හොඳයි. නැතුව තමන් ඉදිරියේදී වියදම් කරන්න තියෙන සල්ලි නම් සහ ඒවට යට කරන්නේ ඒව හප්ප ගන්නවා නම් ඒ වගේ අනතුරු ඇති කර ගන්නවා නම් ඒ දේ කරන්න එපා. තමන්ගේ ගමන යනකම්
ටිකක් ඉවසලා ඉන්න. අර ගමේ ගොඩේ ඇන්ටිලා කරන්නේ එහා ගෙදර ෆ්‍රිජ් එකක් ගෙනව ඊට වඩා ලොකු ෆ්‍රිජ් එකක් කියනවා. අන්න ඒ වගේ හිතන්නකෝ තමන්ගේ යාළුවා හරි තමන්ට අවුරුද්දකට දෙකකට කලින් ආපු යාළුවා හරි ඔන්න ඉතින් වාහනයක් ගන්නවා. අපි කියමුකෝ BMW එකක් ගන්නවා කියලා. ඊට පස්සේ ඔන්න අරු BMW එකක් අරගෙන මං අඩුම තරමේ මොකද්ද ගන්න ඕනේ ඊළඟට? මං ගන්නවා ඊට වැඩිය ලොකු වාහනයක් මස්ටෑන්ග් එකක් කියනවා. ඔව් ඒ වගේ මොකක් හරි ගන්නවා කියලා අතේ තියෙන සියලු ඔක්කොම සල්ලි ටික අර අනම්මනම් වලට ගෙවන්න තියෙන ඒවා ඉස්කෝලේට ගෙවන්න තියෙන ඒවා ඔක්කොම එකතු කරලා අරකට වියදම් කරනවා. ඊට පස්සේ ඉතුරු දේවල් වලට ගෙවන්න මෙහෙන් සවහාන්ට සල්ලි ඉල්ලන්න වෙනවා. සමහරට පොලියට ගන්න වෙනවා. මේ වගේ දේවල් හින්දා වාට එකක් ලෝකෙට මූණ දෙන්න බැරි වෙලා යනවා. සමහරවිට තෙල් ගහ ගන්නවත් සල්ලි නැතු වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දාත් සමහර විට ලෝන් ගෙවා ගන්න බැරුව සල්ලි නැතුව සල්ලි හිර වෙලා ආර්ථික ප්‍රශ්න නිසාත් ඔයාට මානසික ප්‍රශ්න වලට මූණ දෙන්න වෙලා ડિප්‍රෙෂන් තත්ත්වයට දක්වා ගිහිල්ලා ජීවිතේ නැති කරගන්නත් පුළුවන්. අපි මේ හිතන්නේ නැති පුංචි හේතු මේ. නේ කියන්නේ අතන අපි හිතෙන්නේ නැහැ නේ වගේ දේවල්. ඉතින් වාහන කියන්නේ ජපානයේ මහ ලොකු දේවල් නෙමෙයි. BMW එකක් ගන්න එක නැත්නම් ලෑන්ඩ් ක්‍රූසර් එකක් ගන්න එක ඒක මහ ලොකු දෙයක් නෙමෙයි. ගෙවන්න ගන්න පුළුවන්. ඉතින් සහ ඒක තමන් මට්ටමට එනකන් ඉන්න නැත්නම් වාහනයක් ලොකුවට පැද්දා කියලා මෙහි ලංකාවේ අය අතර ඇරෙන්න වෙන ජපන් අය නම් සතේකට ගණන් ගන්න. ඔන්න අපි ෆෙරාරි එක හරි මොකක් හරි එහෙම අර කියන්නේ මෙහෙ කියන සුපර් කාර් හරි මොන හරි ඒ වගේ කාර් එක ගියොත් ෂාවාව් කියලා බලනවා ජප්ප පවා නැත්තම් මේ ලෑන්ඩ් ක්‍රූසර් එකේ ගියා කියලා උන් සත පහකට ගණන් ගන්නෑ. මං හිතන්නේ රටවල් ඇතුළේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ වුණත් තාත් එච්චර ලොකු ඒ වව් එකක් නෙමෙයි. ඉතින් මිනිස්සු දන්නවනේ කොච්චර ගානකින්ද මේ වාහනේ ගන්න පුළුවන් කියන්නේ. අපිට ලංකාවේ මේ බයික් එකක් ගන්න සල්ලි වලින් මෙහි අපිට BMW එකක් ලෑන්ඩ් ක්‍රූසර් එකක් ගන්න පුළුවන්. ඒ හින්දා මේ වාහන කියන දේවල් ජපානේ නම් ලොකු දේවල් නෙමෙයි. මං හිතන්නේ අනිත් රටවලත් එහෙමයි. අනිත් දේ තමයි තමන් නැති වෙලා විනාශ වෙලා යන තව එක ලොකුම හේතුවක් තමයි තමන්ට හොඳ නැති යාළුවෝ ආශ්‍රය කරන්න හම්බ වෙන එක. පාප මිත්‍රයෝ ආශ්‍රය කරන්න හම්බ වෙන එක. ඔයාලට කොහොමද එහෙම එක්ස්පීරියන්ස් එකක් තියෙනවද ඒව ගැන? මම ස්ටුඩන්ට් කාලේ ඉඳලා කියන්නද? එහෙම මම කතා කරන්න යන්නේ නැහැ. මොකද අපිත් එක්ක හිටියා ගොඩ දෙනෙක් දුක සැප බෙදාගෙන අපිත් එක්ක ගොඩ දෙනෙක් හිටියා. ජීවිතේ හැමෝම එක ප්‍රශ්න මුහුණ දුන්නා හිටියා. යාළුවෝ විශ්වාස කරන්න යම්කිසි මට්ටමකදී. ඒ කියන්නේ අතේ දුරින් ආශ්‍රය කරන්න. මම නම් කියන්නේ මට දෙන්න තියෙන උපදෙස තමයි තමන්ට කෙලවෙලාම බලන්න ඕනේ හරි යාළුවා කවුද කියලා. එතකොට තමයි හරි යාළුවෝ තමන් අඳුර ගන්න පුළුවන් වෙන්නේ. අපිටත් ඉන්නේ අතේ ඇඟිලි ගන්නට. ඉතින් එදා වුණා වගේම අදත් ඉන්නවා අපිත් එක්ක. ඉතින් එහෙම යාළුවෝ හරි දුර්ලභයි මේ ජපානේ. තමන්ට දෙයක් වෙලාම බලන්න ඕනේ තමන්ට ලැබි සහ තමන්ට යාළුවෝ කියන හරි වචනයෙන් ඉන්නේ කවුද කියලා. සමහර යාළුවෝ ඉන්න පුළුවන් තමන් නොදැනුවත්ව තමන්ගේ පිටිපස්සේ ඉඳලා අර කියන්නේ මේ බදාගෙන පිටිපස්සෙන් පියරයින සයිස් එකේ අය. ඒ වගේ අයත් ඉන්න පුළුවන්. ඒ හින්දා හැමෝම ඉන්නේ එකම පාරක එකම දිනුම් කණුවකට යන්න තමයි හැමෝම බලන් ඉන්නේ. ඉතින් එතන තරගයකට වැඩි තියෙන්නේ තමන්ට දේවල් කරගත්තු තමන්ට ඉස්සරහට යන්න පුළුවන් වීම. ඉතින් ඒ ඇස්සේ යාළුවෝ තෝරගනිද්දි හොඳට හිතලා බලලා ඒ වගේම තාරක මම කලින් කිව්වේ පොසිටිව්ව හිතන යාළුවෝ එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි ආශ්‍රය කරා නම් තමන්ට මේ තියෙන මානසික ප්‍රශ්න අර නැති වෙලා යන්න එකම හේතුවක් වෙන්න පුළුවන්. සමහර යාළුවෝ ඉන්නවනේ කියන්නේ සමහර යාළුවෝ ඉන්නවා එක වචනයක් කතා කරත් හිත නිවිලා යන යාළුවෝ. ඉන්නවා. එහෙම යාළුවෝ ඉන්නවා. තමන් මොනතරම් කියන්නේ හැමෝම ප්‍රශ්නක හිටියත් ඒ අතරෙත් තමන් එක දුක සැප බෙදා ගන්න එහෙම මිනිස්සු ඉන්නවා. ඉතින් ඒ වගේ යාළුවෙක් ආශ්‍රය කරන්න මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. තව මොනවද තියෙන්නේ වගේ? ඇඟපොත රිදෙන එක නිතරම. සහ නැකිරින්න කම්මැලි වැඩ කරන්න කම්මැලි. අලසයි. කම්මැලි. දෙයක් කරන්න හිතෙන්නේ නැහැ. විනෝදාංශයක් කරන්න හිතෙන්නේ නැහැ. ඉතින් මෙව අර තමන් පත් වෙන කාර්යබහුල ජීවිතයක තමන්ට ඇතිවෙන පෝෂණ ඌනතා කන්නේ බොන්නේ නැහැ හරියට එළවලුවක් කැවෙන්නේ අන්න හරි එළවලු කැවෙන්නේ කන්නේ මොන හරි ඔය වැඩ කරන තැනින් හම්බෙන දෙයක් පොඩි දෙයක් මොන හරි වෙන්න පුළුවන් නැත්තම් නිතරම කප් රාමෙන් වෙන්න පුළුවන් කන්නේ
ඔනිගිරියක් වෙන්න පුළුවන්. ඔනිගිරියක් ගත්තාම ඉතින් ඒකේ ප්‍රෝටීන් සහ විටමින් කියන දේවල් ඇත්තෙම නැහැ. බත් ගුලියක් තියෙන්නේ. ඉතින් කප් රාමෙන් එකෙත් විස විතරයි තියෙන්නේ. නේ වස සහ විස. ඔය දෙක විතරයි තියෙන්නේ. තෙල් කියන්නේ කොලෙස්ටරෝල්. මොකද ඒකේ අර තියෙනනේ ග්‍රීස් එකක් වගේ කප් රාමෙන් එක ඇතුලේ. මේක හුරලා දාලා ඒකට උණු වතුර දාපුවම තමයි ඒකේ දිය වෙන්නේ. ඒකේ තමයි රස තියෙන්නේ සේරම. ඒ තෙල් එකේ. ඉතින් ඒක දීර්ඝ කාලීනව දවසට දෙතුන් සැරේ දිගටම කද්දි මේක ඇඟෙන් පිට වෙන්නේ නැහැ. ඉතින් කොලෙස්ටරෝල් එනවා. ඉතින් ජපානයේ ඉන්න ගොඩ දෙනෙක් විශේෂයෙන්ම ස්ටුඩන්ට්ලට කොලෙස්ටරෝල් තියෙනවා. ඒ හින්දා කප් රාමෙන් දිගටම කන්න එපා. සහ හොඳ විටමින් එකක් හොයාගෙන බොන්න. මල්ටි විටමින් යන්න හොඳයි. සහ B1 තියෙනනේ. අපි හොයලා බලුවා B1 නැති වුනහම සමහර B6 නෙමෙයි. මම හිතන්නේ හොයලා බලන්න ඔයාලා. B1 හෝ B6 කියන විටමින් ඌනතාවය නිසා අලසකම නිදිමත නිතරම ඇඟපත රුදාව ඇති වෙනවා කියලා අපි හොයාගත්තා. කවුද හොයාගත්තේ? මම. ඉතින් ඒ වගේ මේ අපි හිතන්නේ නෑනේ. ඒ කියන්නේ ඒ වගේ Tamanට පෝෂණ ඌනතාවයක් තියෙන නිසා මට හරි කම්මැලි, මට මුකුත් කරන්න හිතෙන්නේ නෑ. මම කියන්නේ හැමදේම සමහර විට හරි දුකක්, වේදනාවක් කියන්නේ එහෙම දැනෙන්න පුළුවන් කියලා අපි දැනගත්තා. කියන්නේ එක පෝෂණ ඌනතා හින්දා. ඉතින් අපි දන්නේ මේක වෛද්‍ය විද්‍යාත්මකව කොහොමද කියලා. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි හැමෝටම දැනගන්නත් එක්ක. ඉතින් මේ දේවල් ගැන හොයලා බලන්න. මේ වගේ හේතු අපිට කියන්නේ අපි මං හිතන්නේ මේ හැමදේම එකකට ගොනු කර කියන්නේ එකකට අරගෙන අපි කතා කළා කියලා හිතනවා හැමදේම ගැන. තව තව හේතු තියෙන්න පුළුවන් තමන්ගේ ජීවිතේ නැති කරගන්න. ඒ කියන්නේ මේ වගේ දේවල් ජපානය ඇතුලේ සිද්ධ වෙලා තියෙනවා. අපි දන්නේ අනිත් රටවල් වල අනිත් රටවල ඉන්න අයත් ලොකු කට්ටක් කනවා ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න. ඉතින් ජපානය ඇතුලේ ඇත්තටම තමන්ගේ ජීවිතේ නැති කරගත් අවස්ථා අපි දැකලා තියෙනවා. ඉතින් ආයෙත් එහෙම දේවල් සිද්ධ නොවේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. ඒක අපි මුලින්ම කිව්වේ මේක මේ නෙගටිව් කතා කරන දෙයක් නෙමෙයි. පොසිටිව් මේ අවුරුදු 6-7ට මං හිතන්නේ 15ක් වගේ ගාණක් නැති වෙලා තියෙනවා මම දල වශයෙන් කියන්නේ. ඊට අඩු හෝ වැඩි වෙන්න පුළුවන්. දල වශයෙන් ඒ වගේ ගාණක් සියදිවි හාන කර ගැනීම වෙලා තියෙනවා මේ ජපානයේ ඇතුළත. කොල්ලෝ කෙල්ලෝ සහ කොල්ලෝ වැඩි මේකට. කොල්ලෝ වැඩිනේ. කොල්ලෝ වැඩි. මම දැකපු විදිහට කොල්ලෝ වැඩි. ඒ කියන්නේ මට හිතෙනවා ඒ අතින් බලන් ගියාම ගෑනු ළමයි ඊට වැඩි හයියයිද? හිතින් හයියයිද? හයියනේ මේ ගෑනු ළමයිගේ දුක අහන්න ඕන තරම් කට්ටිය ඉන්නවනේ. දුක අහන අයියලා ඉන්නවා. අයියලා ඉන්නවනේ. අන්තිමේදී දුක අහලා අයියලා මොන හරි දේවල් ටිකක් කරගෙන අයියලා මාරු වෙනවා. එතකොට දුක ඩබල්. කොමාරි මේ හිනා වෙලා මෙහෙම හිනා වෙලා කතා කරන්න පුළුවන් මාතෘකාවක් නෙමෙයි. හැබැයි ඉතින් ඒක පොසිටිව් හිතලා හැමදේම හොඳ විදිහට කරගන්න තමයි මේවා මෙහෙට එන්න කලින් හෝ මෙහෙට ඇවිල්ලා මුල් කාලේ අපේ එක්ස්පීරියන්ස් වලින් අපි මේ කිව්වේ. අනිත් එක තමයි ප්‍රධාන දේ යන්න රට ගැන අතිශෝක්තියෙන් හිතන් යන්න එපා. නිකන් ඔයාලා නිකන් අර මේ ලංකාවෙන් පිට වුණාට පස්සේ අර ස්වර්ගයට ගිහිල්ලා මෙහෙම අර නේ දිව්‍ය විමාන දිව්‍ය දොරටු විවර වෙලා කෑම පහළ වෙලා යාන වාහන පහළ වෙලා ඈ ඔයාලා නිකන් ස්වර්ගස්ත වෙනවා කියලා එහෙම හිතාගෙන රටවලට එන්න එපා. ඒ වගේ නෑ. රටකට ඇවිල්ලාම බලන්න ඕන කොච්චර කට්ටක් කන්න ඕනද කොච්චර දුකක් විඳින්න ඕනද කියලා. රෑ දවල් නැතුව නිින්දක් නැතුව ඒ ගෙවන ජීවිතේ එච්චර කටුකයි. නැතුව තමන් අපි කිව්වොත් එහෙම මිනිස් ජාවාරම කරන කට්ටිය ලස්සනට මාලා කරලා පෙන්නලා ජපාන කියලා එක්කෝ වෙන කොහාට හරි ගිහිල්ලා අතාරින්න පුළුවන් ජපානයක් නොවන තැනකට. එතකොට ඒ හීන බින්දෙන්න පුළුවන්. ඒ හින්දා එන්න තැන ගැන හොයලා බලලා එන්න සහ මේ ජපාන් ජීවිතේ මොන වගේද කියලා හරි හරි අධ්‍යයන කරලා එන්න. මම බර වැඩිද මන්දා. ඒ කියන්නේ එන තමන් ගත කරන්න එන්නේ මොන වගේ ජීවිතයක්ද කියලා කලින් පොඩ්ඩක් හිතලා බතලා එන්න. දැන් මේ ඕන තරම් සෝෂල් මීඩියා නම් මන් දෙනා පෙන්න තරමක් පෙන්නන්නේ බොරු. ඉතින් හොඳ දේවල් ඇත්ත හොයලා බලලා එන්න තමන් මොන වගේ ජීවිතයකට පත් වෙන්න යන්නේ සහ ලංකාවේ ඔයා මොන වගේ ජීවිතයක් ගත කරනවද ඒකෙන් අඩියක් හෝ උඩට යනවද නැත්නම් පල්හැ මට්ටමකට යන්න කියලා හොඳට හිතලා බලලා
හොයලා බලලා එන්න. ජීවිතේ නැති කරගන්න නෙමෙයි ගොඩ දාගන්න කොහොම හරි ජීවිතේ. මොකද ඔයා වෙනුවෙන් ගොඩක් අය අම්මා තාත්තා තමන්ගේ සහෝදර සහෝදරියෝ තමන් ආදරය කරන අය බලන් ඉන්නවා ලංකාවට හරි වෙන රටකට හරි වෙලා. ඔයා ජීවිතේ ගොඩ යනකම් ඉතින් ජීවිතේ නැති කරගන්න නෙමෙයි අපි වෙන රටකට යන්නේ. අර අපි මෙහෙම හිතුවොත් එහෙම ජපාන කියන්නේ අර ජපාන් කොඩියේ මැද හිලක් තියෙන රතු පාට. මැද රවුමක් හිලක් නෙමෙයි. රවුමක් තියෙනනේ. ඔක බලක් කියලා හිතන්න. ඒ බලකට ගෑනලා අතරිනවා කියලා හිතන්න. ඒකෙන් කොහොම හරි අර පස් කඩාගෙන මෙහෙම දන්නේපන් ගාලා එන්න ඕනේ. අර සුදු හරියට එන්න. සුදු හරියට එන්න. ඒකයි ඒකේ තේරුම. ඔයා බලන්නකෝ. ඔයා නියම තේරුමක් දුන්නනේ. මමනේ ඒක හොයලා දුන්නේ. කොහොම හරි මොන හරි ඔයාට අදහසක් තියෙනවා නම් මේ ගැන අපිට තව කියවෙන දේවල් තියෙනවා නම් පහලින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් පොසිටිව් හිතලා අපි ජීවිතේ කොහොම හරි කොට දාගමු. මැච් එකක් ගහමු. මැච් එකක් ගහමු. එහෙනම් අපේ සෝෂල් මීඩියා තියෙනවා. ඒ පැත්තටත් එන්න පුළුවන්. ඔයාට මොන හරි දෙයක් තියෙනවා නම් අපිත් එක්ක කතා කරන්න දෙයක් අනිවාර්යෙන්ම මැසේජ් එකක් දාන්න. අපි පුළුවන් ඉක්මනින් මේ මැසේජ් එකට උත්තර දෙනවා. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න. එහෙනම් ඉතින් ගිහිල්ලා එන්න හැමෝගේම ප්‍රාර්ථනා ඉටු වෙන නේද? හැමෝගෙම ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වෙන්න. ඒවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ගිහිල්ලා එන්න හැමෝම පරිස්සමින් ඉන්න. මානසික වැටෙන්න එපා. කිව්වේ පොඩ්ඩක් පරක් වෙනවා කියලා ඉස්සරව ගෙනීම දැන් ටිකක් බිසි අපි. එහෙනම් පොඩ්ඩක් බිසි people කෙනෙක්. බිසි වෙන්න ජපානයේ අමාරුයි. ඉතින් එහෙනම් ඉතින් ගිහින් යන්න. මේක ඉතින් බිසි එක ඉවරයක් නෑ බං. ජපාන් ආවා කියන්නේ ඉතින් මැරණකම් බිසි තමයි. එහෙනම් ගිහිල්ලා එන්න හැමෝම පස්සේ. සනරා